channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරමු ඉතින් මෙච්චර දවස් කතා කරගෙන ආපු මේ මාතෘකාවේ ඉතුරු කොටස. ඉතින් මම හිතුවා මෙන්න මෙහෙම දෙයක් ගැන අද කතා කරන්න. ගොඩක් වෙලාවට මිනිස්සු කියනවා මේ රහත් වුණාම ඇයි ඒ අය ගොඩාක් මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නේ කියලා. මේක තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය. ඇත්තටම රහත් වුණු පුද්ගලයාට මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යන්න කිසිම හේතුවක් නැහැ. මොකද ඒ පුද්ගලයාට ඕනම කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඇත්තටම රහතෙකු දැනගන්නවා මේ පෘථග්ජන මිනිස්සුන්ට රහතව තේරුම් ගන්න බෑ. මොකද ඒ රහත් භාවය කියන්නේ මොකද්ද කියලා පෘථග්ජන භාවයේ ඉන්න කෙනා හිතාගෙන ඉන්න දේ නෙමෙයි ඇත්තටම රහතෙක් තුල තියෙන්නේ. රහතෙක්යයි කියලා පෘථග්ජන කෙනා බලාපොරොත්තු වෙන්නේ එයා මෙහෙම ඉන්නවා, එයා එකපාර නැති වෙනවා, එයාට ඕන තැනක ගමන් කරන්න පුළුවන්, අහසින් ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ නොයෙකුත් හරිම හිස් දේවල් ටිකක් තමයි පෘථග්ජන මිනිස්සු අතර තියෙන්නේ. රහතෙක් පිළිබඳ එයාලගේ හිතේ ඇති වෙලා තියෙන මේ සංකල්පයන් මේ විදිහයි. ඉතින් අන්න ඒ නිසා මේ රහතෙක් හිතනවා මේ මිනිස්සුන්ට මානසිකව මේක තේරුම් ගන්න බැරි වෙන නිසා ගනුදෙනු කරනකොට ඒක ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනවා. මොකද රහතට නෙමෙයි ප්‍රශ්නේ. මොකද රහතෙකුට යමක් මොන දේ කෙනෙක් කිව්වත් රහතෙකුට ඇත්තට මේක එච්චර දෙයක් නෙමෙයි. මොකද එයා යථාර්ථය හඳුනා ගන්නවා. කෙනෙක් බොහොම ඒ කියන්නේ ලිංගතු වෙලා ආදරය කරත් රහතට ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. කෙනෙක් පරුස වචන කියලා මහා නිඳා කරලා ඒ වගේ බැන්නත් රහතෙකුට ඒක ඇත්තටම ඒකත් කිසිම දෙයක් නෙමෙයි. මොකද රහත දන්නවා ඒ පුද්ගලයා ඒ විදිහට හැසිරෙන්නේ මොකද කියන එක. ඉතින් නමුත් මේ රහතව තේරුම් ගන්න බැරි නම් මේ පෘථග්ජන මිනිස්සයාට මේක ලොකු ප්‍රශ්නයක්. අන්න එතෙන්දී පෘථග්ජන මිනිස්සයන් විසින් බොහෝ දේවල් මේ රහතුන් පිළිබඳ විවේචනයන් නොයෙකුත් වැරදි මත මේ විදිහට පළ කරන්න පුළුවන් සහ මේ රහත් භාවය මේකද කියලා තේරුම් ගන්න බැරුව නොයෙකුත් දෝෂාරෝපණ කරනවා මේ පෘථග්ජන මිනිසුන් විසින්. ඇත්තටම රහතෙකුගේ ජීවිතේදී හිතනවා ඇති රහතෙකු ආදරය කරන්නේ නැද්ද? නෑ, රහතෙක් තමයි හරියටම ආදරය කරන්නේ. අපි හිතමු රහත් පුද්ගලයා ගැහණියෙක් වේවා පිරිමියෙක් වේවා තමන් මෙච්චර කල් ජීවිත සහකාරයා සහ සහකාරිය කියලා හිතන්නකො. ඒ කෙනාට ආදරය කරන්නේ නැද්ද? එයා තමයි ඇත්තටම ආදරය කරන්නේ. හැබැයි ඒ පුද්ගලයා රහතා තමන්ගේ සහකාරියටත් ඉතුරු ඉන්න සෙසුව අයටත් එකම ආදරයක් තමයි තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා තමන්ගේ සහකාරිය හෝ ඒ සහකාරයාව තුල ලොකු මහා බැඳීමක් ලෙන්ගතුකමක් ඇති කරගෙනත් නෙමෙයි ඉන්නේ. කියන්නේ අඳුනගෙන ඉන්නවා. ඒ පුද්ගලයා විසින් තමන්ට මොනවද කරන්න කියලා තේරුම් අරගෙන තිනවා. තමාගේ ජීවිතය තුල මෙච්චර මෙතනට ගේන්න සහකරුවා හෝ සහකාරිය මොනවද කරන්නේ කියන එක මනවින් දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන ජීවිතේ ඉස්සරහට ගමන් කරනවා. හැබැයි අර ආත්මාර්ථකාමී හැඟීමක් හැමදාම මෙයත් එක්ක ජීවිතේ යන්න ඕන. මොකද ආය ජීවිතේ යන්න දෙයක් නැහැනේ රහතට. ඒ වගේ බැඳීම් හිතක් රහතට නැහැ. මොකද ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයන් මොන විදිහට Tamanට සලකන්නේ ආදරය සෙනෙහස දෙන්නේ ඒ දේවල් රහත විසින් හඳුනගෙන ඉන්න නිසා. තව ටිකක් පුළුල්ව කතා කරමු. දැන් ඇයි රහතෙක් ගනුදෙනු කරන්නේ නැති? අපි හිතමු රහතෙක් ඉන්නවා. අපි හිතමු පුරුෂයෙක්. අපි හිතමු එයා රහත් වෙලා ඉන්නවා. දැන් මේ පුරුෂයා කාන්තාවක් එක්ක කතා කරනකොට ඒ කාන්තාවට හිතෙන්නේ මොකද රහතා තුල තියෙන හරිම ඍජු ඒ වගේම හරිම පවිත්‍ර අදහස්නේ. එතකොට අර ඕනම ඒක අපිටම කාන්තාවකට හෝ ඕනම කාන්තාවකට එක්කෙනෙකුට නේ ඕනම කෙනෙකුට
ඔහු සමග කතා කරනකොට ඇති වෙන්නේ බොහොම සැනසුම් සහගත හැඟීමක් නේ. එතකොට ඒ කාන්තාව හිතනවා මෙයා මං වගේමයි. මෙයා මං විදිහටම හිතන්නේ. මොකද රහත හැමතිස්සෙම ඒ සහකම්පන දීලා තමයි ඒ කෙනෙක් එක්ක කතා කරන්නේ. එතකොට සමහර විට ඒ අනිත් පාර්ශවය පිරිමියෙක් හෝ වේවා ගැහණික අනිත් පාර්ශවය හිතන්න පුළුවන් මොහු මට ගැළපෙන කෙනා මට ගැළපෙනව කෙනා. එතකොට මං වගේමයි මේ පුද්ගලයා කියලා අර ආදරේ හැඟීමක් අර ආත්මාර්ථකාමී ආදරණීය හැඟීමක් ඒ පුද්ගලයා තුළ කාන්තා හෝ පිරිමියෙක් වේවා ඒ කෙනා තුළ ඇති වෙන්න පුළුවන් මේ රහත පිළිබඳ. එතකොට රහතෙක් විසින් අර ගොඩාක් වෙලාවට ඈත් වීමට හේතු වෙන්නේ මෙන්න මේ කාරණා. මොකද අනිත් කෙනාගේ හිතේ එවැනි සිතිවිල්ලක්වත් ඇති නොවෙන්නට වග බලා ගැනීම වෙනුවෙන්. රහතෙක් එහෙම ඈත් වෙන්න ගොඩක් හේතුව තියෙන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. කොටින්ම එහෙම වෙන්නේ නැහැනේ රහතෙක්ගේ. රහත හිතන්නේ අනිත් පාර්ශවයකට එවන් වූ බලාපොරොත්තුවක් එවන් වූ සිතුවිල්ලක් පහළ වෙන්නට ඉඩ නොදෙන විදිහට ඉඩ නොසැලසෙන විදිහට තමා විසින් ජීවත් විය යුතුයි කියන හැඟීම තුළ තමයි ගොඩක් වෙලාවට මේ විදිහට ඈත් වෙන්නේ. ඉතින් ඒක එක හේතුවක්. ඒ වගේමයි රහතෙකුගේ ජීවිතයේදී රහතා මේ පැත්තකට වෙලා නිදහසේ ඉන්න ආසාවක් නැහැ. එහෙම කිසිම ආසාවක් රහතෙකුට එහෙම නැහැ. මොකද රහතෙක් දන්නවා තමන් මේ ජීවත් වෙන ජීවිතය තුළ ජීවත් වෙන්න ඕන. මම මේ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක රහත හොඳින් දන්නවා. නමුත් රහත හැමතිස්සෙම හැම කාරණාවකදීම ගනුදෙනුවක් ඇති වෙන නිසා මේ සම්බන්ධතාවවලදී අනිත් පාර්ශව වෙනුවෙන් තමයි බොහෝ වෙලාවට මේ ඈත්වීමක්. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ කාලෙත් අර වෙනම වනවාසී වෙන්න ඒ වගේ ආරාමවල ජීවත් වෙන්න හේතු උනේ අනික් පාර්ශවයන් වෙනුවෙන් නැතුව තමන් වෙනුවෙන් නෙමෙයි. ඇත්තටම මේ රහත් භාවයට පැමිණීමට පෙර මේ අනාගාමී ඵලයේදී ඒ පුද්ගලයන් විසින් රහත් භාවයට පැමිණීමට පෙර බොහෝ බැඳීම් තේරුම් අරගෙන බැඳීම් ලිහමින් තමයි මේ රහත් භාවය කරා ගමන් කරන්නේ. එතකොට මේ අනාගාමී තත්ත්වයේදී බොහෝ ආකර්ෂණයන් නරක හොඳ මේ හැම බැඳීමක්ම තමා තුළට එනවා ඇවිල්ලා ඒව තුළ තමන් ඉගෙන ගන්නව දෙයක්. ඒ ඉගෙන ගැනීම තුළ තමයි කෙමෙන් මේ කෙනෙක් රහත් භාවයට පත් වෙන්නේ. මේ අනාගාමී තත්ත්වයේදී බොහෝ දේවල් සිද්ධ වෙනවා. බොහෝ දේවල් තමන් කරා පැමිණෙන්න පටන් ගන්නෙ බොහෝ වෙලාවට මේ අනාගාමී තත්ත්වයේදී. මෙතෙන්දී තමයි බොහෝ වෙලාවට තමන්ගේ ඒ මනස ඒ ඵලයන් ඉස්සරහට ගෙනියන්න සමහර වෙලාවට බොහෝ වෙලාවට පමා වෙන්න හෝ වර්ධනය වෙන්නේ ඒ පුද්ගලයාගේ ඇත්තටම අවබෝධ මට්ටමේ ඒ පරාසයන් මත. මොකද අනාගාමී ඵලයේදී තමයි බොහෝ ආශිර්වාදයන් සහ බොහෝ පළදීම් වගේ දේවල් වලට මේ කෙනෙක් පුද්ගලයෙක් භාජනය වෙන්නේ. මොකද මේ අවස්ථාව බොහොම සුපරීක්ෂාකාරීව ඒවා තෝර බේර ගන්න ඕන. අර මං හැමදාම කියන වගේ හංසයා කිරි දියර දෙක කොහොමද වෙන් කරගන්නේ කියන විදිහට ජීවිතය එන හැම දෙයක්ම තේරුම් ගනිමින් රහත් භාවය කරා ගමන් කරන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ අනාගාමී අවස්ථාවේ ඉඳලා. ඉතින් යමෙක් අනාගාමී අවස්ථාවේදී බොහෝ වෙලාවට නවතිනවා. අපි දන්නවා එතනිනුත් නැවතුණාට නැවත මේ ලෝකයට එන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් රහත් භාවයේදී අනිවාර්යෙන්ම නැවත මේ ලෝකයට එන්නේ නැහැ. මම මේ කියන වගේ මේ පාසලේ යට ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ ලෝකය තුල යාට ලැබෙන්න ඕන බොහෝ ආශිර්වාදයන්. බොහෝ ආශිර්වාදයන් ලැබිලා බොහෝ දේවල් ලැබෙනවා. වාසනාවන් භාග්‍යවන්තභාවය ලැබෙනවා. හොඳ සහ නරක දෙකම අනාගාමී ඵලයේදී ඉඳලා එයාට බලපවත්වනවා. නමුත් එයාගේ තියෙන ඒ හැකියාව සහ එයාගේ අවබෝධමය ශක්තිය අනුව කාල පරාසය වෙනස් වෙමින් මෙන්න මේ රහත් භාවය කරා ගමන් කරනවා.
ඉතින් ඒක තමන්ගේ තේරුම් ගැනීම අනුව තමයි තමාට එන හැමදේම ගන්න විදිහට අනුව සමහරු ඈත් වුණොත් අනාගාමී ඵලයේදී සමාජයෙන් ගොඩාක් ඈත් වුණොත් ඉතින් එතනදී පමාවක් තියෙනවා සහ මාර්ගය වරදින්නත් ඉඩ තියෙනවා. මොකද ඒකට හේතුව තනි වුණාම අපිට ඉගෙන ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ මිනිස්සු අතරම තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොකද තනි වෙලා කොන් වෙලා අපිට ඕන තරම් අපේ හිත නිහඬ කරගෙන ඉන්න පුළුවන් මේ නේද? අපේ හිත නිහඬ කරගන්න. මේ ලෝකය අපි අහලා තියෙනවා දෙවියන් වහන්සේගේ හඬින්ය මේ ලෝකය මේ මවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ නිහඬතාවයක් නේ තිබිලා තියෙන්නේ. නිහඬතාවය බිඳලා තමයි මේ හඬත් එක්ක ලෝකයක්ම වෙන්නේ. ඒතර අපේ හිතත් ගත්තාම නිහඬ වෙන හිත. නිහඬයි කියන්නේ අපි කතා කරනකොට අපි කටවහන් ඉදි නිහඬයිනේ. එයාට අපේ හිත නිහඬ වෙනවා අඩුයි. ඒක තමයි පෘථග්ජන භාවය තුළ නිතරම සිතුවිලි හඬ නග හිතට ඇහි මිනිසුන්ව මානසිකව වටනවා, තෘප්තිමත් කරනවා. මේ වගේ දේවල් නිරන්තරයෙන් සිද්ධ කරනවා. ඉතින් මේ හිත නිහඬ වෙන්නේ ඇත්තටම මේ අනාගාමී ඵලයෙන් මේක හැමින් සිද්ධ වෙලා මේ රහතෙකුගේ හිත නිහඬ වෙනකොට මේ ලෝකේ නැති වෙන මංකමේ ලෝකය තුල ලෝකයේ ඔබේ හිත නම් මේ හිත තුල තමයි මේ සත්‍යය ගොඩ නැගෙන්නේ කියලා. ඉතින් ඒ ලෝකය කියන්නේ ඔබට සිතුවිලි එන්නේ මංකුව හිතෙන්. මේ හිත ඇතුලේ තමයි පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ කියලා. ඒ හිත කියන ඒ අපි හිතමු හිස් බැලුමක් කියලා. ඒක ඇතුලේ මේ මිනිස්සයා ඉන්නේ කියලා මේ ශරීරයේ තියෙන. එතකොට ඒ හිස් බැලුමේ ඒ ඇලිලා තියෙන දේවල් ටික තමයි Tamanට ඇහෙන්නේ නේ, හඬක් හැටියට ඇහෙන්නේ. ඉතින් ඒ හඬ නැතුව ගියාට පස්සේ ඒ මුකුත් නැති පිරිසිදු අපි හිතමු බැලුමක් තියෙන්නේ කියලා. අන්නේ පිරිසිදු ඒ බැලුම පිරිසිදු වුණාට පස්සේ කෙනෙක්ව ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ගොඩ නැගෙන්නේ නැතුනම පුද්ගලයෙක් නැහැ. එතකොට පිරිසිදු හිතක්. ඒ හිත තමයි නිවිලා යන්නේ. ඉතින් මේ හිත තමයි අපි මේ විදිහට රහත් භාවයට පත් කරන්නේ. එහෙම නැතුව මේ පේන්න ඉන්න පුද්ගලයා හැටියට මේ මම නදීකවත් මේ ඔබ මේ සෞම්‍යවත් මේ ඔබ කමල්වත් නිමල්වත් එහෙ කවුරුත් නෙමෙයි. ඒ පුද්ගලෙක් නේ. ඒ හිත තමයි මේ විදිහට නිවීමකටපත් වෙන්නේ. ඉතින් මේ හිත තමයි අපි හැමෝම නිවන්න උත්සාහ කරන්නේ. මේ අපිව මේ දැනට ඉන්න පුද්ගලයා නෙමෙයි. ඒ පුද්ගලයාට එහායින් හිතක් තියෙනවා. ඉතින් හිත ගොඩාක් පරම්පරාවක් ඇවිල්ලා තමයි මේක එක පුද්ගලයන් නිර්මාණය වෙන්නේ. ඉතින් අපේ මිනිස්සු හැටියට සමහර වෙලාවට කියන්නේ මේකම මිනිස්සු හැටියට ඒ හිටපු පුද්ගලයා නෙමෙයි අද ඉන්නේ කියලා නේ. වෙනස් වීම සිද්ධ වෙනකොට එතකොට දැන් මමම ඉන්නවා කියලා කෙනෙක් පේනවනේ. නමුත් ඒ කියන්නේ එහෙම අන්න ඒක තමයි. ඉතින් ඒ හිත ඒ විදිහට වෙනස් කරන්න පුළුවන් දෙයක්. අර පොඩි ළමයි හදන ක්ලේ එකක් වගේ අපිට ඕන විදිහට වෙනස් කරනවා වගේ හිතටත් පුළුවන් පුද්ගලයාව වෙනස් කරන්න. ඉතින් හිත තමයි මෙතනදී මේ අපිට නොපෙනුනාට හිත තමයි මේ ඔක්කොම මේ සියල්ලම හිත වෙන මොකුත් නෙමෙයි. ඉතින් එහි නිවීම තමයි අපි හොයන්නේ. එය තමයි අපි පරිණත කරන්නේ. එය තමයි අපි දූෂිත කරගත්තේ. එය තමයි අපි මේ නිරය කරා ගමන් කෙරෙව්වේ හිත වෙන මොකුත් නෙමෙයි. ඉතින් හැමදාම කියනවා වගේ මේක ගැන දැන් ඔයාලට මම ගොඩාක් දුරට කියලා දීලා තියෙනවා. මෙච්චර දුරට සමහර වෙලාවට මම මේ කිව්වට කෙනෙකුට මේක සරලව තේරෙන්නේ නැති මේ නමුත් මම මේ ගැඹුරු කතාවක් කියන්නේ රහතෙක් පිළිබඳ අද මම කතා කරේ. රහතෙක් මිනිසුන්ගෙන් ඈත් වෙන්න අවශ්‍යතාවයක් රහතෙකුට නැහැ. නමුත් රහතෙක් ඒ විදිහට ඈත් වෙන්නට හේතුවක් තියෙනවා නම් ඒකම හේතුව මේ පෘථග්ජන භාවයේ ඉන්න මේ සෙසු පුද්ගලයින්ට රහතව තේරුම් ගන්න බැරි වෙලා එයාලා අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒව ඇති නොවෙන්න තමයි ඇත්තටම රහතෙක් ඒ විදිහට ඈත් වෙන්නේ. නමුත් හැම රහතෙක්ම එහෙම කරන්නේ නැහැ. බොහෝ වෙලාවට සමහර රහතුන් මිනිස්සු අතර ඉඳගෙනම එයාලා ඊටමත් ශක්තිමත් සිත් තියෙන අය රහතුන් අතරත් එක එක වෙනස්කම් තියෙනවා. සමහර අය කැමති
තමන් රහත් වුණාට පස්සේ පාඩුවේ ඒ හැමදේම ඉවර කරගෙන ඉන්න සමහර රහතෙක් නමුත් උත්සාහ කරනවා තවත් පුද්ගලයන්ට කොයි විදිහට හරි මේ ආලෝකය ලබලා දීලා මේ අවබෝධය ලබලා දීලා ජීවිතේට අරුණැල්ලක් ගෙනල්ලා ඒ අයටත් මේ මග යන්නට උදව් කරන්න. ඉතින් රහතෙක් කියන්නේ වගේ කෙනෙක්. රහතෙක් කියන්නේ ඔබ හිතන් ඉන්න ඔය ධානතල වලට ගිහිල්ලා මෙහෙම එක තැන නිදියගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒවා ඇත්තටම බුදුන් වහන්සේගේ කාලෙට කලින් ඉඳලම ඒ වගේ දේවල් තිබුණා. ඒ තාපසයෝ කියලා කිව්වේ අන්න ඒ වගේ අයට. ඒ රහතු නෙමෙයි. සැබෑ රහතෙක් මිනිස්සු අතරින් හැංගිලා දුවන්න නැත්තට අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ රහත්භාවයේ තියෙන ඒ ශක්තිවන්ත භාවය ඒක 100% තමන් එතන ඉන්නවද කියලත් හඳුනා ගන්න ඇත්තටම පුළුවන් ඉන්නේ මේ මිනිස්සු අතරම ඉන්න පුළුවන් වෙනකොට තමයි. එතකොට තමන්ගේ හැට කොච්චර තමන්ට මැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අන්න ඒ විදිහට. ඉතින් ගිහින් එන්නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. කොච්චර කාල වේලාව අඩු වුණත් සුළුෙන් හරි වලට දෙයක් කියන්න ඕන කියලා මගේ හිත කියනවා. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට කියන්නේ. ගිහින් එන්නම් හැමදාම වගේ හදවතින්ම ආදරේ.